Halo Suti Babala. ඔන්න පැංච අදත් ආවා තවත් කතාවක් කරගෙන. ලෑස්තිද කතා අහන්න? හරිසෝ. අදත් මං එක්කන් ආවා අපේ යාළුවෙක්ව. බලන්නකො මෙයාව මතකද කියලා. මේ ඉන්නේ. හලෝ. හලෝ පැංචෝ. කොහොමද? හොඳින් ඉන්නවා. පැංචට කොහොමද? මමත් හොඳින්. මතකද? අපේ නෙත්මාක්කා. නෙත්මාක්කා තමයි ආවේ අද අපිට කතාවක් කියන්න. ඔකේ? ඔව් පැංචෝ. මම ඔයාව අදත් ආදරෙන් පිළිගන්නවා අපේ කතා පිටුවට. බොහොම ස්තුතියි පැංචෝ. අද මොකද්ද අපේ සූටි බබලට අක්කා කියන්නේ? අද මම කියන්නේ පැංචෝ කෙනෙකුට කරදර කරන්න ගිහිල්ලා තමාටම කරදරයක වැටෙන්න වෙච්ච කෙනෙක්ගේ කතාවක්. තමුන් කරදරේ වැටිලා අනිත් අයට කරදර කරන්න ගිහිල්ලා. හරි අපි අහලා බලමුනේ මොකද වුනේ කියලා. හරි අක්කා කියන්නකො බලන්න. එහෙනම් අහගන්නකො පැංචෝ. ඔන්න පැංචෝ එකමත් එක ගමක දඟ ළමයෙක් හිටියලු. මෙයාගේ වැඩේම සතෙක් දැක්ක ගමන් කරදර කරන එක තමයි. සත්තුන්ට කරදර කරනවා. ඔව් පැංචෝ. මෙයා සතෙක්ව දැක්ක ගමන් ගල් ගහනවා, කොටු කෑලි වලින් ගහනවා. ඒගොල්ලොන්ට කරදරම තමයි කරන්නේ. අයියෝ සත්තුන්ට කරදර කරන්න හොඳ නෑ. ඒකනේ. ඉතින් මොකද වුනේ? මෙයා ඕක කවුරු කිව්වත් අහන්නේ නෑ පැංචෝ. ඉතින් මෙයා සතෙක්ව දැක්ක ගමන් ඒ සතාට කරදරයක් කරන්නම තමයි බලන්නේ. එතකොට ඉතින් පැංචා හිතන්නේ මෙයාට සත්තු කැමතියි කියලාද? නැතුව ඇතිනේ. ඒකනේ. සත්තුන්ට කරදර කරන අයට සත්තු කැමති නෑනේ පැංචා. ඉතින් මෙයාව දැක්ක ගමන් සත්තු දුවනවා බයේ. ඉතින් ඉන්න දවසක් මෙයා වත්තේ සෙල්ලම් කර ඉන්නකොට දකිනවා තාප්පේ උඩ පූසෙක් ඉන්නවා. පූසෙක්? ඔව්. ඉතින් පැංචා හිතන්නේ ආ පූසට මොකක් කරන්නේ නැතිද? කරදර කරාද? ඔව් පැංචෝ. මං අර කලින් කිව්වේ. එයා සත්තුන්ව දැක්ක ගමන් මොකද කරන්නේ? කරදර කරනවා. ඔව් පැංචෝ. එයා ගල් වලින් ගහනවා, කොටු වලින් ගහනවා. මං පැංචාට කලින් කිව්වේ. ඔව්. ඉතින් ඔය පූස් යාළුවව දැක්ක විතරයි මෙයාට හිතෙනවා පූසටත් කරදර කරන්න ඕනි කියලා. මොකද කරේ? ඊට පස්සේ පැංචා හිතන්නේ මෙයා මොකක් කරන්න ඇතිද? ගලකින් ගැහුවද? නෑනේ පැංචෝ. එහෙනම් මෙයා බෝලෙන්නේ සෙල්ලම් කර හිටියේ. ඔව්. ඉතින් පැංචා හිතන්නේ මොකක් කරන්න ඇතිද මෙයා? බෝලෙන් ගැහුවද? ඕනේ පැංචෝ. මෙයා අයියෝ. මෙයා අර පූසට බෝලෙන් ගැහුවා. එතකොට ඉතින් පැංචා හිතන්නේ පූසට බෝලෙන් වදින්නේ නැතිද? මොකද වුනේ? එයා බෝලෙන් ගැහුවට පූසට බෝලේ වැදුන්නේ නෑනේ පැංචෝ. එයා තනලා ගියා. ඕ බෝලේ විසික් වෙලා ගිහිල්ලා අල්ලපු ගෙදර ජනේලෙට වැදුනානේ. ජනේලෙ කැඩුනද? ඌ පැංචෝ තල බලාන් කියලා බිමට වීදුරුව කඩාගෙන වැටුණානේ. එතකොට ඉතින් දැන් මේ දඟ ළමයා හොඳටම බය වෙනවා. ඊට පස්සේ මෙයා තනලා ගියා. නෑ පැංචෝ. එහෙනම් මෙයා පැත්තකට වෙලා බය වෙලා කල්පනා කර හිටියා. මොකද කරන්නේ කියලා. ඕ පැංචා හිතන්නේ මෙයා මොකක් කරන්න ඇතිද? ගිහිල්ලා ඇත්ත කිව්වද? එයා හිතනවා පැංචෝ අම්මට ඇත්ත කියනවද? නැත්තම් මම මේක කියන්නේ නැතුව ඉන්නවද කියලා එයා දැන් බයෙන් කල්පනා කරනවා. මොකද වුනේ? මෙයා ඊට පස්සේ හිතනවා මොන වැරද්ද කරත් මං අම්මට ඇත්ත කියන්න ඕනේ. අම්මා එතකොට එයාව බේරගනී කියලා එයා හිතනවා. ඔව්නේ. අම්මලා එහෙමනේ නේද? ඒකනේ පැංචෝ. පැංචා හිතන්නේ ඊට පස්සේ මොකක් වෙන්නේ නැතිද? මෙයා මට ගිහිල්ලා කිව්වද? ඔව් පැංචෝ.
එතකොට මෙයා හිමින් සැරේ ගිහිල්ලා අම්මට කියනවා වෙච්ච සිද්ධිය. ඊට පස්සේ ඊට පස්සේ අම්මා කියනවා අපි එහා ගෙදරට ගිහිල්ලා වෙච්ච සිද්ධිය කියමු කියලා. හා ඊට පස්සේ පැංචා හිතන්නේ මොකක් වෙන්නේ නැතිද? අම්මයි පුතයි අල්ලපු ගෙදරට ගියා. ඔව්. එයාට දඩුවමක් දෙන්නේ නැතිද ඒගොල්ලෝ? මොකද වුනේ? මේ අම්මයි දඟල අමයයි අල්ලපු ගෙදරට ගිහිල්ලා වෙච්ච දේ කියනවා. එතකොට ඉතින් පැංචා හිතන්නේ නැන්දයි මාමයි මේ දඟල අමයට මොකක් කියන්නේ නැතිද? දන්නද? නෑ පැංචෝ. එහෙනම් මෙයා ඇත්ත සිද්ධිය කිව්වනේ ඒගොල්ලන්ට. ඉතින් ඒ නැන්දයි මාමයි මේ දඟල අමයට කියනවා ආයි කාටවත් කරදර කරන්න එපා. හා එතකොට එයාටත් කරදරේ වැටෙන්න වෙන්නේ. මේ හින්දා ආයි කාටවත් කරදර කරන්න එපා. අපි මේක හදාගන්නම් කියලා එයාට සමාව දෙනවා. සමාව දීලා ඒ නැන්දයි මාමයි කියනවා එයාට හොඳ ළමයෙක් වෙන්න කියලා. ඊට පස්සේ එදායින් පස්සේ පැංචෝ ඒ දඟ ළමයා කාටවත්ම කරදරයක් කරන්න ගියේ නෑ. ඉතින් මෙයා එදායින් පස්සේ හොඳ ළමයෙක් වගේ හිටියා. මොකද ඉතින් ඒ නැන්දයි මාමයි එදා මෙයාට දඩුවමක් කරා නම් මෙයාටත් දුක හිතෙනවනේ. ඉතින් ඒ හින්දා මෙයා ඒක තේරුම් අරගෙන මෙයා කවදාවත්ම දඟ කරේ නෑ. සත්තුන්ටත් කරදර කරේ නෑ පැංචෝ. ඉතින් පැංචට මොකද හිතෙන්නේ මේ කතාව ඇහුවම? අපි කාටවත් කරදර කරන්න හොඳ නෑ. ඒ වගේම තමයි අපේ අතින් වැරද්දක් වුණොත් ඒක පිළිගන්න ඕන. ඇත්ත කියන්න ඕන. ඒ වගේම සමාව ඉල්ලන්නත් ඕන. නේද අක්කේ? ඔව් පැංචෝ. අපි මොකක් හරි වැරද්දක් වුණාම අපි අතින් අපි ඒකට සමාව ඉල්ලන්න ඕනේ. හැමතිස්සෙම අපි ඒ වැරද්ද පිළිගෙන ඒකට සමාව ඉල්ලන්න ඕනේ. අපි කාටවත්ම කරදර කරන්නේ නැතුව ඉන්න ඕනේ පැංචෝ. දැක්කා නේද සූටි බබාලා? අපි කරදර කරන්න ගියාම දන්නේම නැතුව අපිත් කරදරේ වැටෙනවා. නේද අක්කේ? ඒකනේ පැංචෝ. මේ කතාවත් අපේ සූටි බබාලා හොඳට මතක තියාගන්න. අපි කරදර කරන්න ගියොත් අපිත් කරදරේ වැටෙනවා. ඒක නිසා කාටවත්ම අපි කරදර කරන්න හොඳ නෑ. ඒ වගේම තමයි අපේ අතින් වැරද්දක් වුණොත් අපි සමාව ඉල්ලන්න ඕන. ඒ වැරද්ද පිළිගන්න ඕන. සෝරි කියන්න ලැජ්ජ වෙන්න හොඳ නෑ. අපි සෝරි කියලා අපේ වැරද්ද පිළි අරගෙන ආපහු ඒ වැරදි නොකර ඉන්න පුරුදු වෙන්න ඕන. නේද අක්කේ? ඔව් පැංචෝ අනිවාර්යෙන්ම. හොඳ බබාලා එහෙම තමයි. එහෙනම් මේ කතාවත් හොඳට මතක තියාගන්න. අදට අක්කීමයි ගිහිල්ලා එන්න. අපි ආයි එනකන් අපේ සූටි බබාලා හොඳ බබාලා වගේ ඉන්න. පාඩම් කරන්න ඕන. ගෙදර වැඩ කරන්න ඕන. අම්මිට තාත්තට උදව් වෙන්න ඕන. හොඳ බබාලා වගේ ඉන්න ඕන. ඒ වගේම මතකනේ මම හැමදාම කියන කතාව අපේ Prime Hope Kids TV channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. අපේ කතා like කරලා share කරගන්නත් අමතක කරන්න එපා. යාළුවන්ටත් කියන්න පැංචත් එක්ක කතා අහන්න එන්න කියලා. හරිද? හරි. එහෙනම් අපි ආයෙ එනකන් අපේ සූටි බබාලා හොඳ බබාලා වගේ ඉන්න ඕන. හරි. එහෙනම් අදට අපි යනවා. අක්කේ? ඔව් පැංචෝ. අද අපිට කතාවක් කියන්න ආවට අක්කට ගොඩාක් ස්තුතියි. ආයෙ එන්න ඕන අපිට කතාවක් කියන්න. හරි පැංචෝ මම ඉක්මනින් මෙන්නම්කෝ පැංචව බලන්න. එහෙනම් අක්කේ අද අපි යමුද? යම් පැංචෝ. බයි කියමුද? හරි පැංචෝ. බයි.